ලංකාවේ ඊශ්‍රායල් යන්න ඉන්ටර්විව් දෙන අයගෙන් 90%ක්ම ෆේල් වෙනවා කිව්වොතින් ඔයා විශ්වාස කරනවද? ඔව්. ඒක තමයි අමිහිරි ඇත්ත කතාව. හැබැයි මේ හැමෝම ෆේල් වෙන්නේ ඉංග්‍රීසි බැරි නිසා හරි එහෙම නැත්නම් සර්ටිෆිකේට් නැති නිසා හරි නෙවෙයි. Taman නොදැනුවත්වම කරන හැබැයි ඉන්ටර්විව් එකට එකපාරටම අහු වෙන පුංචි වැරදි සහ සූදානමක් නැතිකම නිසා. ලක්ෂ ගාණක් වියදම් කරලා මාස ගාණක් කෝල් එකක් එනකන් සෙල්ෆෝන් එක දිහා බලාගෙන ඉඳලා අන්තිමේදී ඉන්ටර්විව් රූම් එක ඇතුලේ ගත කරන විනාඩි 5න් ඒ හැම හීනයක්ම කුඩු වෙලා යනවා කියලා ඔයා දැකලා ඇති. ඔයත් ඊළඟට තියෙන ඊශ්‍රායල් ඉන්ටර්විව් එකට ලෑස්ති වෙන කෙනෙක් නම් නැත්තම් එකපාරක් ෆේල් වෙලා ආයේ Tamanගේ වැරදි හදාගෙන try කරන කෙනෙක් නම් ඉන්ටර්විව් එකට පය තියන්න කලින් මේ වැරදි සහ මේ කරුණු ටික අනිවාර්යයෙන්ම දැනගන්න අමතක කරන්න එපා. අද මම ඔයාලට කියලා දෙන්නේ අපේ අය වැඩිපුරම අනාගන්න තැන් සහ ඊශ්‍රායල් ඉන්ටර්විව් එකක් 100%ක්ම සාර්ථක කරගන්න ඔයා දැනගත යුතුම රහස් මොනවද කියලා. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද අන්තිමටම මම ඔයාලට කියනවා ගොඩක් අය නොදන්න රහස් ටිප් එකක් පිළිබඳව. ඉතින් අපි දැන් වීඩියෝ එක පටන් ගමු. ඉතින් ඔයා කරන පළවෙනි වැරද්ද තමයි tell me about yourself ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම අනාගන්න එක. ඉන්ටර්විව් එකක මුලින්ම අහන මේ ප්‍රශ්නයේදීම 50%ක් දෙනා පැනික් වෙනවා. සමහරු Tamanගේ නමයි විතරක් කියලා ගොත ගහලා නවතිනවා. තවත් අය Tamanගේ මුළු පවුල් පසුබිම, ඉස්කෝලේ විස්තර, ළමයින්ගේ විස්තර වගේ මුළු ජීවිත කතාවම එතන කියවන්න ගන්නවා. ඉන්ටර්විවර් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ඔවුන්ට ඔයාගේ මුළු ජීවිත කතාවම වැඩක් නැහැ. ඔවුන් බලන්නේ කරුණු තුනයි. ඔයා කවුද? ඔයාට තියෙන එක්ස්පීරියන්ස් මොනවද? සහ ඔයා මේ ඊශ්‍රායල් ජොබ් එකට ගැලපෙන්නේ ඇයි කියන එක විතරයි. ඉතින් ඔයාගෙන් tell me about yourself කියන ප්‍රශ්නය අහුවොත් ඔයා විනාඩියකට වඩා අඩු, කෙටි, පැහැදිලි පිළිතුරක් දෙන්න අමතක කරන්න එපා. ඉතින් අද කතා කරන දෙවෙනි වැරද්ද තමයි ඔයා ඉංග්‍රීසි වලට තියෙන අනවශ්‍ය බය සහ ගොළු වෙන එක. ඊශ්‍රායල් ඉන්ටර්විව් එක පාස් වෙන්න ෆ්ලුවන්ට් ඉංග්‍රීසි නැත්තම් සුද්දෙක් වගේ කතා කරන්න ඕනේ කියලා ගොඩක් අය හිතනවා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මිත්‍යාවක්. ඊශ්‍රායල් ජාතිකයන්ගේ මව් භාෂාව ඉංග්‍රීසි භාෂාව නෙමෙයි. එයාලගේ භාෂාව හීබ්‍රු භාෂාව. ඒ නිසා ඔවුන් ඔයාගෙන් පර්ෆෙක්ට් ඉංග්‍රීසි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔවුන් බලන්නේ ඔයාට ඔවුන් දෙන ඉන්ස්ට්‍රක්ෂන්ස් එහෙම නැත්නම් උපදෙස් තේරුම් ගන්න පුළුවන්ද සහ සරලව උත්තරයක් කොන්ෆිඩන්ට් එකෙන් ඔයාට උත්තර දෙන්න පුළුවන්ද කියන එක විතරයි. ග්‍රැමර් වැරදුනාට කමක් නැහැ. හැබැයි බයෙන් ගොළු වුණොත් ඔයා 100%ක්ම ඉන්ටර්විව් එක ෆේල්. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන තුන්වෙනි වැරද්ද තමයි ඔයා CV එකේ අතින් දාලා බොරු කීම සහ අසු වෙන එක. ඉන්ටර්විව් පැනල් එකේ ඉන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රවීණයෝ සහ ඊශ්‍රායල් නියෝජිතයෝ. ඔවුන්ට මිනිස්සුන්ව මැනලා අවුරුදු ගානක පළපුරුද්ද තියෙනවා. නිකම්ම ඒජන්සි එකක් කියපු පළියට නැත්තම් වෙන කවුරු හරි කිව්වට Taman නොදන්න දේවල් CV එකට ඇතුළත් කරන එක තමයි ඔයා කරන ලොකුම වැරද්ද. ප්‍රායෝගික උදාහරණයක් මම මේ විදිහට ගන්නම්. ඔයා CV එකේ දැම්මොත් මම අවුරුදු 5ක් ගොවිපලක එහෙම නැත්නම් කිරි ගොවිපලක වැඩ කරා කියලා. ඔවුන් ඊළඟට අහන්නේ how do you identify a sick cow? එහෙම නැත්නම් ලෙඩ වෙච්ච එළදෙනක් හඳුනගන්නේ කොහොමද කියන එක. වගේ ප්‍රශ්නයක් ඔයාගෙන් අහුවොත් එතනදී උත්තර ඔයාට නැති වුණොත් ඔයාගේ විශ්වාසවන්තභාවය කියන එක එතනින්ම ඉවරයි. ඉතින් ඔයාට එක්ස්පීරියන්ස් අඩු නම් ඒක අවංකව කියලා Tamanට ඕනම දෙයක් ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් කියලා පෙන්වන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි හතරවෙනි වැරද්ද. Taman යන ජොබ් රෝල් එක ගැන බිඳුවක්වත් දැනුමක් නැති වෙන එක. ඔයා යන්නේ මොන ශේෂ්ත්‍රයටද? ගොඩක් අය ඉන්ටර්විව් එකට යන්නේ ජොබ් එකේ ඩියුටිස් එහෙම නැත්නම් දෛනික රාජකාරි මොනවද කියලාවත් පොඩ්ඩක්වත් හොයලා බලන්නේ නැතුව. උදාහරණයක් විදියට ඇග්‍රිකල්චර් යනවා නම් ඊශ්‍රායල් වල පාවිච්චි කරන ග්‍රීන් හවුස් එහෙම නැත්නම් හරිතාගාර, ජලබිඳු සම්පාදන වගේ මූලික දේවල්වත් දැනගෙන ඉන්න ඕනේ. මෙහෙම කිසිම දෙයක් නොදැන ගියාම පැනල් එකට හිතෙන්නේ ඔයා මේ ජොබ් එක ගැන සීරියස් නැහැ. නිකන් සල්ලි විතරක් හොයන්න යන කෙනෙක් කියලා. ඉතින් එහෙම වුණොත් ඔයාට ජොබ් එක කවදාවත් හම්බ වෙන්නේ නැහැ. පස්වෙනි වැරද්ද තමයි කොන්ෆිඩන්ස් එහෙම නැත්නම් ආත්ම විශ්වාසයේ නොමැතිකම සහ බියගුළු පෙනුම. ඉන්ටර්විව් එකක් කියන්නේ එක්සෑම් එකක් නෙමෙයි. ඒක කන්වර්සේෂන් එකක්. එහෙම නැත්නම් සාකච්ඡාවක්. ඔයා බය වෙලා දාඩිය දාගෙන බිම බලාගෙන ඉන්නවා නම් ඔවුන් ඔයාව ප්‍රතික්ෂේප කරනවා.
මොකද ඊශ්‍රායල් කියන්නේ මානසිකව සහ ශාරීරිකව ශක්තිමත් මිනිස්සු ඉන්න රටක්. ඔයා කරන්න ඕනේ නැචරල් ස්මයිල් එකක් මුණ තියාගන්න, කෙලින් බලලා අයි කන්ටැක්ට්ස් හදාගෙන කතා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ප්‍රශ්නයකට පිළිතුරක් දන්නේ නැත්නම් ඔයා බය වෙන්නේ නැතුව I am sorry sir, I don't know the exact answer but I am very willing to learn it කියලා confidence එකෙන් කියන්න. ඒකෙන් ඔයාගේ ධනාත්මක බව කැපී පේනවා. ඉතින් ඔයා කරන 6 වෙනි වැරද්ද තමයි අහන ප්‍රශ්නය මගහැරලා වෙනත් අදාළ නැති පිළිතුරු දෙන එක. අපේ අය කරන ලොකුම වැරද්දක් තමයි ප්‍රශ්නයට ලනු දෙන එක. පැනල් එක ඔයාගෙන් අහනවා can you work long hours in hot weather? රස්නේ තියෙන වෙලාවට වැඩිපුර වැඩ කරන්න පුළුවන්ද කියලා. කැන්ඩිඩේට් උත්තර දෙන්න පටන් ගන්නවා අනේ සර් මට ප්‍රශ්න ගොඩක් තියෙනවා. මගේ තාත්තා ලෙඩින් ඉන්නේ. මට කොහොම හරි මේ ජොබ් එක ඕනේ කියලා. ඉතින් ඉන්ටර්විව් පැනල් එකේ ඉන්නේ ඔයාගේ ප්‍රශ්න විසඳන්න ඉන්න අය නෙවෙයි. අහපු ප්‍රශ්නයට කෙලින්ම yes I can කියලා ආන්සර් එක දෙන්න අමතක කරන්න එපා. ඉතින් keep it short, simple and clear උත්තරයක් දෙන්න අමතක කරන්න එපා. ඉතින් ඔයා ඉන්ටර්විව් එකේදී කරන 7 වෙනි වැරද්ද තමයි body language. ශරීර භාෂාව සහ පළමු පේනුම නරක වෙන එක. ඔයා කටින් කියන වචන වලට වඩා ඔයාගේ ශරීරයේ හැසිරීම non verbal communication ඔවුන් මුලින්ම නිරීක්ෂණය කරනවා. ඔයා රූම් එකට ඇතුළු වෙන තප්පර 5 ඇතුළත ඔවුන් ඔයා ගැන තීරණයක් ගන්නවා. ඉතින් ඔයා චෙයා එකේ ඇද වෙලා ඉඳ ගන්න එපා. අත් දෙක බැඳගෙන ඉන්න එපා. කකුලක් උඩ කකුලක් දාගෙන ඉන්න එපා. ෆෝන් එක දිහා බලන්න හරි එහෙම නැත්නම් සාක්කුවේ අත දාගෙන ඉන්න එපා. මුහුණ රඳවගෙන ඉන්න එපා. මෙන්න මේ වගේ දේවල් කරොත් ඉතින් ඔයා ඉන්ටර්විව් එක ෆේල්. ඉතින් ඔයා අනිවාර්යෙන් කොන්ද කෙලින් තියාගෙන ඉඳ ගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔවුන් කතා කරනකොට හිස සලමින් අසා සිටින්න. ඇක්ටිව් ලිස්නින් එකක් දෙන්නත් අමතක කරන්න එපා. අන්න එහෙම කරොත් ඔයා 100% මේ ඉන්ටර්විව් එක පාස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අද වීඩියෝ එකේ 8 වෙනි වැරද්ද. කිසිම මොක් ඉන්ටර්විව් එකක් එහෙම නැත්නම් නිවසේදී කිසිම ප්‍රැක්ටිස් එකක් නැතුව යන්නේ. ගොඩක් අය කියනවා ඉන්ටර්විව් එකට ගිහිල්ලාම බලමු. එතනදී මොකක් හරි කියා ගන්න බැරි වෙන එකක් නැහැ කියන ඕනමට එපාවට මානසිකත්වය තමයි විනාශයට මුල. පොදු ඉන්ටර්විව් ක්වෙස්චන් ටිකක් කොලයක ලියාගෙන මිරර් එක එහෙම නැත්නම් කණ්ණාඩි ඉස්සරහා ශබ්ද නගා ප්‍රැක්ටිස් කරන්න. නැත්නම් ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක එහෙම නැත්නම් යාළුවෙක් එක්ක මොක් ඉන්ටර්විව් එකක් කරන්න අමතක කරන්න එපා. හැමෝම කරන හොඳම දේ තමයි ඔයා උත්තර දෙන විදිහ ඔයාගේ ෆෝන් එකෙන් වීඩියෝ එකක් රෙකෝඩ් කරලා පස්සේ ඒක බලලා ඔයාගේ වැරදි හදාගන්න එක. ප්‍රැක්ටිස් කරපු කෙනෙක් සහ නොකරපු කෙනෙක් අතර වෙනස ඉන්ටර්විව්වට එක වචනයෙන් අඳුරගන්න පුළුවන්. මේක තමයි ඔයා කරන 9 වෙනි වැරද්ද. නෙගටිව් ඇටිටියුඩ් සහ පරණ රැකියා ස්ථාන වලට බැනවදින එක. ඔවුන් ඔයාගෙන් අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි why do you want to live in Sri Lanka? ඇයි ලංකාවෙන් යන්න හදන්නේ කියන ප්‍රශ්නය. එහෙම නැත්නම් why do you leave your previous job? කලින් ජොබ් එකෙන් අයින් උනේ ඇයි කියලා අහන්න පුළුවන්. අනේ ලංකාව දැන් වැඩක් නැහැ, පාලකයෝ නරකයි, ජීවත් වෙන්න බෑ. නැත්නම් මගේ පරණ බොස් මාර කපටි, ඒ කම්පැනි එක මල ජරාවක් වගේ රටට හෝ පරණ රැකියාවට බැනවැදීම මෙහෙම කිව්වොත් ඔවුන් හිතන්නේ ඔයා හැමතිස්සෙම කම්ප්ලිමන්ට් එහෙම නැත්නම් ප්‍රශ්න ඇති කරන කෙනෙක් කියලා. ඉතින් ඒ විදිහට ඔයා බැනවදින්නේ නැතුව ඔයාට මේ විදිහට කියන්න පුළුවන් නම් Sri Lanka is my country and I love it but I want to build a better financial background for my family. Also Israel has advanced technology in agriculture caregiving and I want to gain that international experience. මෙන්න මේ වගේ පොසිටිව් ආන්සර් එකක් දෙන්න ඉගෙන ගන්නත් අමතක කරන්න එපා. ඉතින් අද වීඩියෝ එකේ අවසාන වැරද්ද තමයි ඔයා මූලික ආචාර ධර්ම උල්ලංඝනය කරනවා කියන එක. පුංචි දේවල් වගේ පෙනුනට ඔයාගේ ප්‍රොෆෙෂනලිසම් එක මයින්නේ මෙන්න මේ වගේ. පළවෙනි එක තමයි ටයිම් මැනේජ්මන්ට් කියලා කියන්නේ. ඉන්ටර්විව් එක තියෙන වෙලාවට වඩා ආමු වශයෙන් විනාඩි 30කට කලින්වත් ඔයා එතනට යන්න අමතක කරන්න එපා. පරක් වෙලා කලබලෙන් දාඩිය දාගෙන යන කෙනෙක්ව ඔවුන් මුලින්ම කපන්නත් අමතක කරන්නේ නැහැ. දෙවෙනි එක තමයි ගෲමින් සහ ඩ්‍රෙස් කෝඩ් කියලා කියන්නේ. ෆෝමල් විදිහට පිළිවෙලකට ඇඳලා යන්න. කොණ්ඩය රැවුල පිළිවෙලකට සකස් කරගන්න. අධික ලෙස සුවඳ විලවුම් එහෙම නැත්නම් පර්ෆියුම් පාවිච්චි කරන්න එපා. තුන්වෙනි ආචාර ධර්මය තමයි ඩොකියුමන්ට්ස් කියලා කියන්නේ. ඔයාගේ සර්ටිෆිකේට්, පාස්පෝර්ට්, CV එක සහ සියලුම ලියකියවිලි ලස්සන ෆයිල් එකක පිළිවෙලකට කරගෙන යන්න. විශේෂයෙන්ම කියනවා නම් ඉන්ටර්විව් එක ඉල්ලපු සැනින් ඇදලා ගන්න පුළුවන් විදිහට ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ ෆයිල් එක අරන් යන්න අමතක කරන්න එපා. ඉතින් මම දැන් ඔයාලට වීඩියෝ එකේ මුලින්ම කියපු බෝනස් ටිප් එක දැන් දෙන්නම්. ඊශ්‍රායල් ජාතිකයෝ කියන්නේ ඉතාමත් ඩිරෙක්ට් සහ කෙලින් වැඩ කරන මිනිස්සු කොට්ටාශයක්. ඔවුන් වටින් ගොඩින් වචන පටලවා ගන්නවට කැමති නැහැ. ඒ නිසා ඉන්ටර්විව් එකේදී ඔයා දන්න දේ කෙලින්ම කියන්න. බැරි දේ කෙලින්ම බැහැයි කියන්නේ. හැබැයි හැම වෙලාවෙම පෙන්වන්න ඔයා ෆිසිකලි ෆිට් එහෙම නැත්නම් ශාරීරිකව ශක්තිමත් සහ ඇඩැප්ටබල් ඕනම කටුක පරිසරයකට හැඩගැහෙන්න පුළුවන් කෙනෙක් කියලා. අන්න ඒ ලක්ෂණය ඔවුන් ඔයාගෙන් දැක්කොත් ඔයාගේ ඉංග්‍රීසි මට්ටම පොඩ්ඩක් අඩු වුණත් ඔයාව තෝරගන්න තියෙන අවස්ථාව 100ට 200කින් වැඩි කරගන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න.
ඊශ්‍රායෙල් ඉන්ටර්වයුව එක පාස් වෙන්නේ නිකම්ම වාසනාව තියෙන අය විතරක් නෙවෙයි. Tamanගේ වැරදි කලින්ම හඳුනගෙන નિયમિત විදිහට ප්‍රෙපෙයාර් වුණු ඇත්ත කතා කරන ප්‍රොෆෙෂනල් කැන්ඩිඩේට්ස්ලා විතරයි. ඉතින් ඔයාලට මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඉගෙන ගන්න ලැබුණා නම් දැන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවෙක් ඊශ්‍රායෙල් ඉන්ටර්වයුව එකට ලෑස්ති වෙනවා නම් එයාටත් මේ වැරදි ටික මගහරවා ගන්න මේ වීඩියෝ එක දැන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඉදිරියටත් ඔයා ඊශ්‍රායෙල් ජොබ්ස් පිළිබඳව දැනගන්නවා නම් එහෙම නැත්නම් ඉන්ටර්වියු ටිප්ස් ඒ වගේම තමයි වීසා ප්‍රොසෙස් ගැන මෙන්න මේ වගේ නිවැරදි තොරතුරු දැනගන්න ඕන නම් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඔයාලා හැමෝගෙම හීන හැබෑ කරගෙන ඉන්ටර්වියු එකෙන් ඉහළම සාර්ථකත්වය ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් නැවත දවසක ඉක්මනටම හමු වෙමු. ඔයාලා හැමෝටම ටටා බයි see you.